Hi friends, ඉතින් ඔයාලත් එක්ක තුලා ඉන්නේ MCS Pro YouTube channel එකත් එක්ක. මම අද ගෙනාලා තියෙන main Minecraft survival guide series තවත් episode එකක් ආයි beton bedrock දාලා තියෙන්නේ. එහෙනම් අද gameplay එකට යමු. Let's go. හරි ඉතින් friends, මම end එකට ආවා. මම ඒක record කරා එක අයින් වුණා. ඒකයි මම map එක අතරන් ආවා. කොහොම හරි කරලා map එක තිබ්බ පැත්තට නිකන් ගියා. ඊට පස්සේ village එක හම්බුණා. ඊට පස්සේ eye of ender throw කරලා පස්සේ එතන තිබ්බේ map එකේ ගෙදර. මං ender dragon මරන්න අද ආයෙ මං චුට්ටක් health බැස්සුවා. එන්න ආයෙ regenerate එක leg අප්පා මේ වර්ල්ඩ් එක ගන්න හොඳටම. ආයෙ මේ තව ඔය පැන්තම් කෙනෙක් ඉන්නවා මේ. යවන්න. බස් පියර් ඩ්‍රොප් කරනවා. මේ එන්ඩරගන් මේ සෝඩ් එකේ ඇටැක් ඩැමේජ් එක 21යි. ඒකයි මෙච්චර මේ ඩැමේජ්. ලේසි මන්නම් ස්පීඩ් රන් කරද්දිත් මං තනියම කරද්දි මං ඔය එන්ක්‍රිස්ටල් කුඩු කර ඉන්නේ හැබැයි එන්න බනල එහෙම ගොඩක් නැත්තේ ලැග් හින්දා තාම ස්පවුන් වෙනකම. තව ස්ට්‍රක්චර්ස් දෙකක් තියෙනවා මේ දෙවැත්තේ. ඒ දෙවලත් අපි දැන් යා ලූට් කරන්න. මම මේක කරලා තියෙනවා කලින්. හැබැයි මේ විදිහට කරන්නේ මේ ප්‍රශ්නාර්ථ වගේ වැඩලා තියෙන්නේ වෙල්ස්ටෝන්ද දන්නේ. වෙල්ස්ටෝන් මේක කරන්නේ නේ හරියට. ඕ ඩයමන්ඩ් 6. මේ ඩ්‍රැගන් ස්ප්‍රින්ට් මගේ බෑක්පැක් එක කලින් නැති වුණා. ඊට පස්සේ අලුතෙන් එකක් හදුවා. නැත්තම් මගේ බෑක්පැක් එකේ තිබ්බා බොටල්ස් ටිකක් එහෙම. Dragons breed එකතු කරන්න. දැක්කන ලයික් එකකින්ද අමාරු. යම් එන්ඩර් ගන්න ඉවරයක් කරන්න. මං අන්තිමට ගියදී මං ඔයාලා එක්ක හම්බ වෙන්න. මම මේකත් ලූට් කරලා මින්කෝ. මේ එන්ඩරෙන් කඩලා නෙවෙයි. මේක අරක කියන්නේ එකක් කැඩිච්ච එකක් තියෙන එකක් කොහේවත් තියෙනවා. ඒක ඇනිල් එහෙමත් තියෙනවා. මට අමතක වුණා. නැත්තම් මං ඇනිල් එක ගේන්න නැතුව ඉන්නවා. මං ඇනිල් එක ගෙනාවා. ඩයමන්ඩ් 22යි ඔක්කොම. අපි දැන් ඉන්න level 26. මේක කැඩිලා හැම එකම මේක කැඩලා ඉන්නේ. අනිත් එක හොඳට තියෙනවා. මේක මොකක්ද කියලා තියෙනවද දන්නේ. ඕකේ. සාමාන්‍යයෙන් තව නෝට් වගේ එකක් තියෙනවා. ඒක නැද්ද මේකේ? එකක් තියෙනවනේ සාමාන්‍යයෙන්. Oh, XP bottles. ඒක මොනවද තිබ්බේ XP bottles නම් තියෙනවා. මොච්චවල් ඒවරනවා. අපි දැන් නම් එන්ඩරගන් කෙලින්ම ඉවරක් කරලා හම්බ වෙනවා මං අන්තිමට ගියේදී. මේ friends කඩු ඇටැක් ඩැමේජ් එක ශාපනසුත් එක්ක මේක තමයි මන් දන්න විදිහට හොඳම එක.
එන්ඩරයිට් එක මේ ගොඩක් දවස් එන්නත් බැරි වුණා මේක හදන්නත් වෙලාත් ගියාය ගොඩක් මම බෙටෝන් එක ගැන දන්නේ චුට්ටයි දන්නේ ෆ්‍රෙන්ඩ්ස් මං ගාව තියෙන ඇරෝ එක හැබැයි ඕන තරම් ඇරෝස් විදින්න පුළුවන් ඉන්ෆිනිටි දාලා තියෙන්නේ ආයෙම කඩුව සෑහෙන ඩියුරබිලිටි වැස්සා මං ඒක ඊළඟ එපිසෝඩ් එකේ එද්දි ඒක රිපෙයාර් කරන් ඉන්න ගෙදර තාම තියෙන ඇන්ඩ්‍රොයිඩ් මං ඉන්නකොට සෑහෙන හදුවා ස්ටැක් තව දෙකක්ද කොහෙද තිබ්බා මං හිතුවා සෑහෙන යයි කියලා ඕනේ කියලා සෑහෙන පට්ට අමාරුව ඉන්ඩර් එන්න ඕන වුණා මට ඒක අර හැබැයි ඉන්ඩරයිට් කියන්නේ ඒකනේ මං ඊළඟ එපිසෝඩ් එකේදී එද්දි එන්ඩබන් XP ෆාම් එකක් හදාගෙන යනවා ඕ එන්ටර් ගන්න එක මේ ඩැමේජ් දෙන්න දැනට ෆ්‍රෙන්ඩ්ස් හෙල්ත් එක බලන්න ඉජහට මේ කෑම කෑවෙන්නේ නැහැ එන්ඩබන් ලට නම් බය නැහැ ත්‍රෝන්ස් තියෙනවා ඒකින්ද ඔටෝම යාට ඩැමේජ් වෙනවා No way. Dragon Spirit එපා වෙන්නේ මොකද? Bedrock edition එකේ අපා විජහට health regenerate වෙන්න නැති එක තමයි පා වෙන්නේ. Java නම් පට්ටම speed එකේ generate වෙනවා. ඒකට Bedrock edition එකේ. හොඳ එන්න මෙතෙන්ට ආවනේ. ඔය අර ත්‍රෝන්ස් තියෙන හින්දා මේකට අපිට ඩැමේජ් වුණත් අරයට ඩැමේජ් වෙනවා. මේසයක් එහෙම තිබ්බනම් අය වන් ෂොට් නොක් අවුට් කරන්න දැන්න. ඕඩ් දෙකයි තව හාෆ් වාට් එකයි තියෙන්නේ. මම තාම මොඩ් එකක් දාලා තියෙන්නේ ටෝච් ඔෆ් ෆෑන් කියලා. ඒ ටෝච් එක නම් ඔෆ් ෆෑන් කියලා පෙන්නනවා. ඒක හැබැයි ප්ලේස් කරොත් ඒක නෝමල් ටෝච් එකක් වෙනවා. ඊට පස්සේ කැඩුවොත් එන්නේ normal torch. ඔය දැක්කනේ ඒක normal torch. හැබැයි මේ crafting table එකේ තිබ්බොත් ඒක offend වෙනවා. Oh my god. friends අන්තිම shot එක. හරි end dragon මරුවා. yes. Cowboys XP ටික එහෙම තාම පෝටල් එකවත් ආව නැහැ. ඒ තරම ලැග්. මේ ෆෑන් සාමර් එක ඩැමේජ් කොච්චරද? මං ගෙදර ගියා මේ වඩේ රිපෙයාර් කරගන්නවා. සාමර් එක හොඳටම ගැල්ලා තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඕකේ පෝටල් එක ජෙනරේට් වෙලා. XP level 52 මම මේක දිහා බලන් හිටියේ නෑ නැත්තම් මේකෙන් එලයිට් එකක් වටිනවා හරිනවා බෙඩ්රොක් එඩිෂන් එක එහෙම වෙනවා මම දන්න Java එඩිෂන් එක එහෙම වෙනවාද කියලා එන්ඩ්‍රගන්ගේ පියාබත් දෙක වගේ නිකන් එහෙම වටෙන්නේ හරි එහෙනම් එලයිට් එක ගන්න යමු මං එලයිට් එකේ ෂිප් එකක් ගාවට ගිහලා හම්බ වෙන්න. Let's go. හරි ඉතින් friends අදට ගේම් ප්ලේ එක ඉවරයක් කරන්න. මේකේ පට්ටම එක්ස්ප්ලෝර් කරන්න තියෙන. එහෙනම් මං ඊළඟ වීඩියෝ එකේ එලයිට් එක හොයාගන්න. එහෙනම් අදට ගේම් ප්ලේ එක ඉවරයි.
එහෙනම් බයි බයි. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඔයාලා මේ වගේ videos එක දිගටම බලන්න කැමති නම්. එහෙනම් ආයේ ඔය නිකන් තියෙන like button එකත් ඔබලා ගන්න. ඒ වගේම ඉතින් ඔයාලාගේ යාළුවෝ එහෙම ඉන්නවා නම් Minecraft ගහන එයාලටත් මේ videos share එහෙම කරන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් බයි බයි. මේ පේනවනේ. ඔය එක්ස්ප්ලෝර් කරන්න තියෙන හින්දා මම ඊළඟ එපිසෝඩ් එකේ එන්නම් කිව්වේ. බයි බයි. මම ආයෙ ගෙදර ගිහිල්ලා ඉන්නේ මේකෙදි. මගේ ආමස ගණන් වෙන්නින් තියෙන හින්දා රෙපයා වුණා. සෝඩ් එක එහෙම හොඳටම ඩැමේජ්. ඒක හින්දා මම ඊළඟ එපිසෝඩ් එකේ එද්දී රෙපයා කරගෙන එන්නම්. අය ඔයාලා මේ channel එකේ තියෙන අනිත් videos බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. නැත්නම් මේ Beton Bedrock gameplay series එක තේරෙන්නේ නැති වෙයි මේකදී. එහෙනම් අදට යන්නම් guys. bye bye.